EduTalks YouTube channel එකෙන් මේ ගේන වීඩියෝ එකතුව හඬපටයක් ලෙස ඔයාලට එදිනෙදා අහන්න පුළුවන්. එයින් ඔයා එදිනෙදා භාවිතා කරන වාක්‍ය මේ හඬපටයේ ඇසෙන වාක්‍ය රටා සමග අනුකරණය කරමින් කතා කිරීමට උත්සාහ කරන්න. පළවෙනි කොටස. දිගටම ඇවිදගෙන යන්න. Walk ahead. හන්දියෙන් වම් පැත්තට හැරෙන්න. Turn to left at the junction. එවිට ඔබට පාසල දක්නට ලැබේවි. Then you will see the school. වටරවුම ළඟින් දකුණට හැරෙන්න. Turn to right at the roundabout. කඩේ තියෙන්නේ තව ඉස්සරහා. The shop is a little further up. පාලමක් හමුවනතුරු ඉදිරියට යන්න. Go ahead till you come cross the bridge. පාසල හමුවනතුරු හැරෙන්න එපා. Don't turn until you reach the school. ප්‍රධාන පාර ඉදිරියෙන්. ප්‍රවේශමෙන් ධාවනය කරන්න. Main road ahead. So drive carefully. බස් නවත්තන තැනට ගියොත් ලේසියෙන් ආසනයක් ලබා ගත හැකියි. You can easily get a seat if you go to the bus stand. කරුණාකර මෙය මගේ ලාච්චුවට දමන්න. Please put this in my drawer. ඔබට එය නොගැලපේ නම් නොසලකා අරින්න. Please ignore if it doesn't fit for you. Please ignore if it doesn't fit for you. ඔබ නීත්‍යානුකූල පියවරක් ගන්නද යන්නේ? Are you going to take a legal action? මේ නවකතා පොත වල්පල් වලින් පිරුණු එකක්. This novel is all rubbish. මේ සපත්තු මට හරි තදයි. These shoes are so tight for me. මේ වන විට ඔවුන් මානසිකව වැටී ඇත. At the moment they are mentally down. අපගේ ප්‍රතිරූපය වැඩි දියුණු කරගන්නේ කෙසේද? How can we improve our image? මෝඩ වෙන්න එපා. Don't be silly. කඳු මුදුන ළඟා වීමට තව පැයක්වත් ගත වේවි. It will take another 1 hour to reach the summit. කොඳුරන්න එපා. ඒක හඬ නගා කියන්න. Don't whisper. Say it aloud. අනවශ්‍ය ප්‍රශ්න වලට ඔබ පැටලෙන්න එපා. Don't involve yourself in unnecessary problems. ඇගේ ඇස් කඳුළු වලින් පිරී ගියා. Her eyes filled with tears. වරක් මා එහි ගොස් ඇත. I have been there once. ඔහු ආහාර විෂවීමකින් පෙළෙයි. He is down with a food allergy. මෙතන කාලය නාස්ති කිරීමේ තේරුමක් නැහැ. It is meaningless wasting time here. මිශ්‍රණය භාජනයකට දමන්න. Put the mixture into a container. මාව සතුරෙක් කරගන්න එපා. Don't make me an enemy. ගංගා මුහුදට ගලා බසිති. Rivers flow into the sea. අපේ බල්ලා හපා ගන්නේ නැහැ. Our dog does not bite. මේ බියර් ජාතිය හරි තිත්තයි. This beer is bitter. මෙතරම් රස කේක් එකක්ද? මොනතරම් රස කේක් එකක්ද? What a delicious cake. මම මොකද කරලා තියෙන වරද? What wrong have I done? මට පෑනක් දෙනවද? Can I have a pen? අලුත් ආරංචි එහෙම තියෙනවද? Is there any fresh news? අදයි දෙව්දුවක් මෙන් පෙනේ. She looks like an angel today. ඔබට සනීප නැත්නම් දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්න. Please consult a doctor if you are not well. ඔබ ඉංග්‍රීසි කතා කිරීම ඉතා දක්ෂද? Are you fluent in English? මං හෙදියක් වෙන්න යන්නේ. I am going to be a nurse. හෙදියක් වෙන්න හදන්න එපා. Don't try to be a nurse. ඔයා අහලා නැද්ද කිරීමට නොහැකි දේවල් නෑ කියලා? Haven't you heard nothing is impossible? නමුත් ඔහුට හොඳ ගතිගුණ නෑ. But he doesn't have good qualities. අපි එහෙම කරන්න හොඳ නැහැ. We shouldn't behave like that. මං ඔයාව දැක්ක හොස්පිටල් එකේදී. I saw you at the hospital. ඔයා කාත් සමගද කතා කරමින් සිටියා. You were talking with someone. පුදුමයි. මං එහෙ හිටියේ නැහැ. Amazing. I wasn't there. ඔයා ජිරාෆ් දැකලා තියෙනවද? Have you seen the giraffe? මං ඔහුට පෙන්නුවේ නැහැ. I didn't show it to him. කිසිවෙක් කීවේ නැහැ. Nobody told me. මම්මයි ඒක කරේ. I did it myself. ඔහු යමක් කරමින් හිටියා. I was doing something. ඔහු යමක් කරමින් හිටියා. He was doing something. කවුද ඔය? Who is that? මට යමක් කියන්න තියෙනවා. I have something to say. සමා වෙන්න. ගෙදර කවුරුත් නැහැ. No, there is nobody at home.
ඔයාට තිබහ නැද්ද? Aren't you thirsty? නෑ මට තිබහ නෑ. No, I am not. වතුර බෝතලයක් තියනවද? Do you have bottle of water? නෑ මන් ළඟ නැහැ. No, I don't. ඉවසන්න පන්තිය ඉවර වෙනකම්. Be patient till the class is over. පන්තිය පැය 2ක් පවත්වනවා. The class lasts 2 hours. ඔයාද කීයක් ගෙවනවද? How much are you paying today? මං බිල් එකෙන් භාගයක් ගෙවන්නද? Shall I pay half of the bill? කවද ඔයා ඉතිරිය ගෙවන්නේ? When will you pay the rest? ප්‍රමාදයට කනගාටුයි. Sorry for the delay. කාටද මට දෙන්න ඕනේ? කාටද මන් දෙන්න ඕනේ? To whom should I give? මට වාහනේ මට වැදගත් යමක් කියන්නයි. මං වැදගත් යමක් කියන්නයි යන්නේ. I am going to say something important.